හැමෝටම සම්මා සම්බුදු සරණයි. අද උතුම් නවම් පසළොස්වක පෝය දවස. ඉතින් නවම් කියනකොටම අපි දොරට එන්නේ පෙබරවාරි මාසයේ. ලෝතර බුදුහාමුදුරන්ගේ සම්බුද්ධ ජීවිතයේ සුවිශේෂී වැදගත් කාරණා කිහිපයක් මේ අද දවසේ සිදු වෙලා තියෙනවා. ඊටාම් සුවිශේෂීක තමයි සම්බුද්ධ ශාසනයේ ප්‍රථම සංඝ සමළුව නැත්තම් සියලුම 1050ක් වූ රහතන් වහන්සේලා වැඩම කරවලා වේළුවනාරාමේදීදා ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වුව බුදුහාමුදුරුවෝ. එදා තමයි සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාට අගසව් තනතුරු පෙන්වීම සිදු කළේ. ඉතින් මේ කාරණා අද දවසේ සිද්ධ වෙච්ච සුවිශේෂීම කාරණාවන් හැටියට අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම විසුණු වහන්සේලාට ඕවාද පාතිමෝක්ෂය දේශනා කළෙත් අදවන් පොය දවසක හැටියටයි සඳහන් වෙන්නේ. ඉතින් මේ කාරණාවන් අපේ ජීවිතය තුළ අවබෝධ කරගෙන අද දවස යහපත්ව ගත කරන්න හැමෝම අදිෂ්ඨාන ඇති කරගන්න. ඔබ හැමට තෙරුවන් සරණින් යහපතක් සැරසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.